බංග්ලාදේශය සහ එක්සත් අරාබි එමිරාජ්‍ය අතර පැවති තරඟාවලිය දෙකට එකක් ලෙස ජයග්‍රහණය කිරීමට එක්සත් අරාබි එමිරාජ්‍ය සමත් වුණා පසුගියදා. ඉතින් තරඟාවලිය පැවතුනේ ෂාර්ජාහේදී. ඉතින් මෙම තරඟාවලිය බංග්ලාදේශ ක්‍රිකට් ඉතිහාසයේ කළු පැල්ලමක් විදියට තමයි සඳහන් වෙලා තිබෙන්නේ. විශේෂයෙන්ම දැඩි ලෙස විවේචනයට ලක් කරන බංග්ලාදේශ මාධ්‍ය විසින් මෙම තරඟාවලි පරාජය. ඉතින් මොකද ICC පූර්ණ සමාජිකත්වයේ පවා නැති රටක් තමයි එක්සත් අරාබි එමිරාජ්‍ය. ඉතින් ඔවුන් හමුවේ තමයි බංග්ලාදේශ කණ්ඩායමේ මේ බංග්ලාදේශ කණ්ඩායමේ හොඳම ස්කෝඩ් එකක් තමයි ගිහිල්ලා ක්‍රීඩා කරේ. ඉතින් මේගොල්ලෝ තමයි පෙරදුනේ එක්සත් අරාබි එමිරාජ්‍යයට. ඉතින් මේ තරඟාවලි පරාජය දරා ගැනීමට නොහැකි වූ බංග්ලාදේශ ක්‍රිකට් ප්‍රේක්ෂකයෙක් දිවිනහගෙන තිබෙනවා කියලා බංග්ලාදේශ පුවත් සහ ක්‍රීඩා වෙබ් අඩවි කිහිපයක් වාර්තා වෙලා තිබෙනවා. ඉතින් ලැබෙන තොරතුරු වලට අනුව ඔහු නිවසේදී ගෙලවලාගෙන මිය ගිහිල්ලා කියලා තමයි දැනගන්නට ලැබෙන්නේ. ඉතින් ඔහු ලියුමක් ලියලා කියලා තිබෙනවා මෙම තරඟාවලි පරාජයට හේතුව ඔහුට දරා ගැනීමට නොහැකි වීම හේතුවෙන් ඔහු මෙසේ දිවිනහා ගැනීමට සිද්ධ වුණා කියලා. ඉතින් අපි දන්නා බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය මේ පිළිබඳ කුමන තීරණයක් ගනීද කියලා. ඉතින් කෙසේ වෙතත් පරාජය වේදනාව දරා ගන්න බෑ. ඉතින් ආසියාතික රටවල් වල විදියට ඉන්දියාවේ, බංග්ලාදේශයේ, පාකිස්තානයේ ඉන්නේ ක්‍රිකට් කියන ක්‍රීඩාව ආගමක් විදියට අදහන මිනිස්සු. ඉතින් අපි කෙසේ වෙතත් බෞද්ධයන් විදියට අපි නිවන් සුව ප්‍රාර්ථනා කරනවා ඔහුට. ඉතින් ඉදිරියටවත් මෙවැනි දේවල් සිද්ධ වෙන්න හොඳ නැහැ. ඉතින් ප්‍රේක්ෂකයන් විදියට ජය පරාජය දෙකම අපි වැළඳ ගැනීමට පුරුදු වෙන්න ඕනේ.